කොළඹ නගර සභාවෙන් කියලා. අපි දැන් දිනයකට ෆික්ස් කරලා කියන්නකෝ. ඇයි වලට හරි. එතකොට අපි ෆයිල් එක දානවනේ කමිෂන් එකට. කමිෂන් එකට දාන්න කලින් අපි ලාස්ට් මිනිට් එකේ තියෙන විදිහට ලාස්ට් මිනිට් එකේ ඔය කියන විදිහට දෙයක් තියෙන්න ඕනේ දැන් මේ විදිහේ පොරොන්දුවක් දුන්නද කියන එක. එතකොට අපි කමිෂන් එකට දාන්න කලින් ඒගොල්ලන්ගෙන් ඒක සම්බන්ධයෙන් විමසීමක් කරලා ඒගොල්ලෝ දෙන අප්ඩේට් එක කමිෂන් එකට කියනවා. ඔව් ඒක තමයි. ඕක කරන්න කොච්චර කාලයක් යනවද? ඒක තමයි ඔබතුමා රික්වෙස්ට් එක දාන්න අපි දිනේ බලලා කියන්නම් මේ බෝඩ් එකට දාලා. කියන්නේ බෝඩ් එකේ මේ බෝඩ් එක කවදද තියෙන්නේ එතකොට? ඒ කියන්නේ මේ දවස් කියලා හරියටම ෆික්ස් කරන්න බෑ සතියකින් මේ බෝඩ් එක රැස් වෙනවා සතියකට පාන. මම ඔබතුමියට මට පුළුවන් නම් ওই බෝඩ් එකේ ඉන්න කට්ටියට කියන්න මේ වගේ කාලය ඇද යනකොට ඇත්තටම මිනිස්සු අධි අපහසුතාවයකටපත් වෙනවා. මේක ඇවිල්ලා දැන් මේම කරා නම් RTI දාන මිනිස්සුත් දාන්නේ නැහැ. ඒ කියන්නේ ඩිස්කරේජ් කරනවා. මිනිස්සුන්ව නිකන් පොඩ්ඩක් රස්තියාදු කරනවා වගේ නේද? එතකොට නෑ මම මේ කියන්නේ ඔබතුමාට ඒගොල්ලන්ට කියන්න කියලා. මේ අපි මොකක් හරි අපිට පුළුවන් නම් මේ ওই DG සර් එක්ක පොඩි අපොයින්ට්මන්ට් එකක් කරන් දෙන්න බැරිද කතා කරන්න? පොඩි වෙලාවක් වගේ Zoom එක නෑ මොකුත් කරන්න ඕනේ නෑ. Zoom එකකින් හරි කතා කරන්න නැත්නම් මම මේ වගේ පුද්ගලයෙක් කතා කරලා කියලා එයාට පොඩ්ඩක් දැනුවත් කරන්න. පොඩි Zoom එකකින් හරි. මොකක්ද එයාගේ නම්බර් එක? නෑ මට මොබයිල් නම්බර් එකක් දෙන්න ප්ලීස්. මොකද ඔය නෑ ප්‍රශ්න තියෙන්නේ අපි ওই නම්බර්ස් වලට ඉලක්කම් වලට කෝල් කරාම කවුරුත් ආන්සර් කරන්නේ නෑ. අපේ කාලේ මේක අරගෙන මම නම්බර් එක දෙන්නම්. ඔයා නම්බර් එක අරගෙන කෝල් කරලා බලන්න මුලින්ම දැනට DG සර් ඉන්නේ උසාවියේ. නෑ ඒක තමයි මං කිව්වේ. ඒක දවල්ලා ගන්න නෑ. ඔබතුමාට අප්ඩේට් එකක් දෙනවනේ දැන් මේ නම්බර් එකක් දෙනවා කෝල් කරන්න කියලා. ඒක කරලා බලන්න. ඒක තමයි ඉතින් මේවා ඇත්තටම අනවශ්‍ය දේවල් නේ. හදියට වැඩක් වෙනවනම් ඒක කමන්නේ මේ මට දෙන්න මට වැඩේ කරගන්න තමයි ඕනේ. නෑ දෙන්න ඊමේල් එක දෙන්න මේ මොකක් හරි අපි කරන්න එපා. දැන් මේක කාටවත් කරන්න ඕනේ කියලා උමනාවක් නැති බෙත්තිය මම දන්නවා මේ අපිට උමනාවක් තියෙනවා මේක ඉස්සරහට ගෙන යන්න. ඒක අපි මෙච්චර මානසික දෙන්න. හරි ඒ ස්ටෙප්ස් ටික දෙන්නකො මට. නම්බර් එක ලියා ගන්න. හරි. 011 26 පොඩගෙන ගන්න 011 26 26 හරි 0.2 පොඩගෙන 0.2 DG සර්ගේ නම මොකද්ද? DG රුවන් සංජන්ද? රුවන් චන්ද්‍ර. අර ජනාධිපතිතුමා පත් කරපු එක්කෙනාද? එහෙමද? හරි ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. රුවන් හරි KDS ද? හරි yahoo.com මේක මේ ඔෆිෂියල් මේ ඊමේල් එකක්ද? RTI කමිෂන් එකේ එකක්ද? නෑ මොකක් හරි RTI එකේ ඔෆිෂියල් ඊමේල් ඇඩ්‍රස් එකක් නැද්ද යාට? හරි පොඩකින්ද කොමන් එක
කියන්නකෝ. info info at RTIC ද? info at rtic හරි. .gov.lk .gov මිස් මම ඊට කලින් යවපු ඊමේල් එකෙන් මොකලන්ට හම්බ වෙලා නැද්ද? මම මේකට ගොඩක් ඊමේල් දාලා තිනවා. මට රිප්ලයි නම් එන්නේ නැහැ. මේකේ අපිට එන ඊමේල්ස් අපි ගොඩක් වෙලාවට මේ මොන හරි query වලට අදාළ දේවල් නම් අපි print කරලා submission එකට තමයි දාන්නේ. ඔව් මම ඊට කලින් මේ රික්වෙස්ට් කළා මම මේගොල්ලෝ මේ කොළඹ මුනිසිපල් කවුන්සිල් එකේ මට තාම උත්තර දුන්නේ නැහැ කියලාත් මම ඊමේල් යවලා තියෙනවා. ඔව් ඒක මෙහෙම ඒක කන්සිඩර් වෙලා ඔබතුමාට ඊළඟ දවසේදී අර hearing එකේ තමයි මේ කමිෂනර්ස්ලා එක බලන්නේ. ඒකයි මම කිව්වේ අපිට ඒක බලලා තීරණයක් දෙන්න බෑ කියලා. මිස් මේමයි මම දැන් ඊමේල් එක දාන්නම් ඔයාට. අනේ පොඩ්ඩක් පුළුවන් නම් මේ මිස් පොඩ්ඩක් බලලා මට මේ කොළඹ මුනිසිපල් කවුන්සිල් එකෙන් අප්ඩේට් එකක් කරන් දෙන්න. ඇයි මේක දුන්නේ නැත්තේ කියලා දාන්න. මෙහෙම කරන්නකෝ දැන් ඔයා ආමෙන් ඩිජිටල්ගේ මේකත් තියාගන්නකෝ ඊමේල් එක dc@rtic.gov.lk ඔබතුමා ඊමේල් එක දාන්න මෙහෙම දැන් 4:29 තියෙන්න තිබුණා. හැබැයි ඒක තිබුණේ නැහැ. ඒක නිසා ඔයගලන්ට මිස් මේ මම නිකන් මේ ආන්නේ ඔයාගේ පොඩි දැනගෙන මේ දැනගන්න මේ RTI කමිෂන් එක තව දියුණු කරන්න එහෙම මොකක් හරි ඕගලන් කරනවාද ඉදිරියට? ඒ කිව්වේ RTI කමිෂන් එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවානේ කාලය යනවා නාස්ති වෙනවා. කාලය යනවා ඒක ඇත්ත. ඔව් ඒක ප්‍රශ්නේ තියෙන්නේ එන අය ගොඩක් රැඳෙන්නේ නැහැ අයින් වෙනවා සහ අපිට වේකන්සි වලට ගොඩක් තියෙනවා කට්ටිය. කියන්නේ අපිට ඉන්න ඕන කට්ටියට වඩා භාගයක් තමයි කට්ටිය ඉන්නේ. නෑ අපි දන්නවා. නෑ කට්ටිය තව වැඩි කර ඒවා ගැන කතා කරන්නේ නැද්ද මිස්? අප්‍රූවල් අපි ඉල්ලලා තිබුණාට සමහර අයට හම්බුනේ නැහැ. එහෙම කියලා මම ඒක කියන්න දන්නේ නැහැ. මොකද මම ඒ අප්‍රූවල් ගන්න ප්‍රොසෙස් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ කවුද මිස් ඒවා බලන්නේ? ඒව බලන්නේ පරිපාලනංශේ. පරිපාලනේ කවුද ඉන්නේ අපිට කතා කරන්න බැරිද ඒගොල්ලන්ට එක්ක? පරිපාලනංශේ නම්බර එක දෙන්න ඕන. දෙන්න මිස්. 011 26 26 625 කාටද? ඒකෙන් ගිහිල්ලා අහන්න එපා මේ අපීල් එක සම්බන්ධයෙන්. නෑ. මේ දැන් ඔයා මේ දීපු අමාත්‍යාංශي මොකද්ද මේ යුනිට් එක මේක? දැන් දුන්න නම්බර එකද? ඔව්. ඒක පරිපාලනංශ තොරතුරු කමිෂන් සභාවේ පරිපාලන අංශය. දැන් සමහර අපි ඇක්ට් එක මේක සම්බන්ධයෙන් මොන හරි වැඩ දියුණු කිරීම කරනවද? ඔව්. පුරාපාඩු ගැන ඒව සම්බන්ධයෙන් එතනින් අහන්න. මේ දැන් අපි දුන්නානේ අපි දැන් අපීල් නම්බර එකක් කියන්නේ මුලින්ම. නෑ ඒක ගැන මම අහන්නේ මට අපිට ඕනේ. අපීල් නම්බර එකට අදාළව ඊමේල් එක දාද්දී දැන් මෙන්ෂන් කරන්න ඕන කරුණු ටික තමයි මේක මේ නිකන් ආන්නේ මේක මොන අමාත්‍යාංශයටද අයිති වෙන්නේ? කියන්නේ කවුද මේක ඇමති? මීඩියා මිනිස්ට්‍රි එකට නේද? හරි මිස් හරි. ඕකේ පැහැදිලි. ඕකේ. දැන් ඊමේල් එක දාන්න ඕනේ මේ තේරුණා නේද කියන්නේ? ඔව් පැහැදිලි. මම ගන්නවා. හරි මිස්. හරි. ඕකේ මිස්. ඕකේ. Not 77 0477 522 මගේ නෙමෙයි. දැන් ඊමේල් එක දාන්න ඊමේල් එක ෆයිල් එකට අටච් කරලා ඉවර වෙලා දවස් ගැන අප්ඩේට් එකක් ටික් කරගන්න මම දෙන්නම්. ඊට පස්සේ ඒකම අර කිව්ව විදිහට ඒගොල්ලන් දවස් ටික් කරාට පස්සේ අපි අරගොල්ලන්ට දැන් ඔබතුමාට දවස් ගැන කිව්වා වගේ ඒගොල්ලන්ට දවස් ගැන ඉන්ෆෝම් කරන්න ඕනේ දෙගොල්ලන්ටම. හරි මිස් හරි. අනේ මේ එතකොට අපි අප්ඩේට් එක ගන්න. හරි මිස් මේක මේ අනේ මිස් තරහ නෑනේ මේ මේ ප්‍රශ්නේ අහුවට මොකද? ඔව් ඔයගොල්ලෝ හිතරන්නේ ගොඩාක් අයගේ වර රීෂෙඩියුල් වෙන්නේ. ඒගොල්ලෝ අතර මෙතන තොරතුරු එල්ලීන් දාන්නේ මිනිස්සුන්ට මොනවද ප්‍රශ්න තියෙන ඉතින් නැත්නම් නිකන් ගෙදරලා ඉන්න. නෑ මිස් අර මයිස් මාමාගේ ඇත්තටම ඇහුවේ මේ සාර ඇත්තටම මිස් ඔය මම කීන තැනට ඇවිල්ලා බැලුවොත් මිනිස්සුන්ට බලන්න පුළුවන් මිනිස්සු කොච්චර හරි අසරණ වෙලා ඉන්නේ මොකද මේ ප්‍රොජෙක්ට් එක යන්නේ. හරි. ඉක්මනින් දිනයක් දාන්න ඒ සහ මේගොල්ලන් දැන් ඔබතුමාට අනිවාර්යයෙන් දැන් ඔබතුමාට රෙස්පොන්ඩ් කරන්න කිව්වනම් ඒකේ කොපි එකක් අපිට දෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒක නිසා අපි ඒගොල්ලන්ගේ මේ අප්ඩේට් එක අපි ෆික්ස් කරන දවසට කලින් අරගෙන ෆයිල් එක රෙඩි කරලා තියන්න. එතකොට ඇවිල්ලා ඉවරලා ඒක ගැන ඉතින් ඉස්සරහට යන්න වෙන්නේ
හරි හරි පැහැදිලි. අර කරේ නැත්තේ අය කියන ප්‍රශ්නෙත් එක්කනේ යන්න වෙන්නේ. හරි මිස් මට පැහැදිලි මිස් අනේ බොහොම ස්තුතියි මිස්. මානි මානවල් කතා. කතා කරන්න දෙන්න. නැහැ උසාවියට ගිහිල්ලා. නෑ නෑ කමන්නේ හරි. නෑ බා කමන්නේ. දවල් වෙලා ගන්න නැත්තම් ආයෙත් මේ හරි හරි මිස්. හරි නේද? හරි හරි thank you මිස් මිස් නම මොකද?